ශ්‍රී ලංකාවේ ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියේ සියලුම වැඩසටහන් පිළිබඳ සමාලෝචනය කිරීමේදී අවුරුදු 70ක් පමණ වන ග්‍රාම සංවර්ධන ඉතිහාසය දිහා අපිට යම් විමසීමක් කරලා බලනකොට දකින්න තිබෙන විශේෂ කාරණා කීපයක් මෙහිදී කතා කරන්න කැමතියි. පළවෙනි දේ තමයි මේ ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ලංකාවේ වගේම ලෝකයේ විවිධ ආකාරයේ අධිරයන් විවිධ රටවල් විවිධ ආකාරයෙන් පසු කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම මුල් කාලීනව ලෝකයේ දුප්පත් රටවල දුගී දුප්පත් ජනතාවගේ දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විවිධ වැඩසටහන් ජනතාව සහභාගී කරගෙන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරලා තියෙනවා. සහභාගීත්ව ප්‍රවේශය සැලකීමේදී රෙගන්ස්කි පෙන්වලා දෙන දුගී භවයේ විසම චක්‍රයට අනුව ණය සහ ඉතුරුම් පිළිබඳව කතිකාවතක් ලෝකේ පුරා ව්‍යාප්ත වුණා. එහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ඊටාම වැදගත් දෙයක් හැටියට බංග්ලාදේශයේ මොහමඩ් යූනස් විසින් ආරම්භ කරපු ග්‍රාමීණ ව්‍යාපාරය හරහා ජනතාව වෙත විශේෂයෙන් සමීප වෙච්ච සංකල්පයක් වුණා. අද වෙනකොට කුඩා කණ්ඩායම් ක්‍රමය හරහා ශුද්‍ර මූල්‍ය ණය කළමනාකරණය යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණාට මේ ණය ක්‍රියාවලිය තුලින් ජනතාව තවත් දුගී බවට ඇද දාන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා විවිධ හේතු කාරණා මත. ණය යනු මානව අයිතිවාසිකමක් හැටියට නොබෙල් තෑග්ගලාභී මොහමඩ් යූනස් පෙන්වා දුන්නද මේ කුඩා කණ්ඩායම් ක්‍රමය ණයට හුරුවීම සහ ණය මත පමණක් යැපීම තුළ ණය උගුලක හිරවී තියෙන ආකාරයක් දකින්න තියෙනවා. ලංකාවේද කුඩා කණ්ඩායම් ක්‍රියාවලිය මුලදී ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයේ ණය ශුද්‍ර මූල්‍ය ණය මත ක්‍රියාත්මක වුණාට පසු කාලීනව ක්‍රමයෙන් එය ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කියන සංකල්පයට කැටි වුණා. ඒ කියන්නේ සෑම කුඩා කණ්ඩායම් සමාජිකයෙක්ම ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියන සංකල්පේ මේ තුල තිබුණා. නමුත් උතුරුමැද ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය තුල විශේෂයෙන්ම ලංකාවේ නොදකින විශේෂ සිදුවීම් ගණනාවක් දකින්න තියෙන ග්‍රාම සංවර්ධන සමිති ව්‍යාපාරයක් තියෙනවා. එහි පවතින එක් තත්ත්වයක් තමයි මේ කුඩා කණ්ඩායම් ක්‍රියාවලිය තුල පංචවිධ පරිවර්තනය නම් වූ අලුත් දෙයක් අපිට දකින්න ලැබීම. කුඩා කණ්ඩායම් ක්‍රමයේ ක්‍රියාත්මක වෙන පංචවිධ පරිවර්තනය ලෙස අපි සලකන්නේ ඊටා විශේෂ වූ සංකල්ප පහක්. පළවෙනි එක තමයි දැනුම් පරිවර්තනය. දෙවෙනි සංකල්පය තමයි වත්කම් පරිවර්තනය. තුන්වෙනි කාරණය මූල්‍ය පරිවර්තනය. හතරවෙනි කාරණය සෞඛ්‍ය හා පෝෂණ පරිවර්තනය. අන්තිම කාරණේ බවට පත්වන්නේ සංස්කෘතික පරිවර්තනය. මේ කාරණා පහ අපිට අද වෙනකොට උතුරුමැද පළාතේ විවිධ සමිති වල දකින්න තියෙනවා. විශේෂයෙන්ම හොරෝපතාන පරංගියාවාඩිය සමිතිය ගත්තාම මුළු ගමේ සිටින සියලුම කාන්තාවන් ඒකාබද්ධ වී කරන වැඩසටහන් තුලින් ගම පුරා මේ පරිවර්තනයන් පහ අනභවණීය ලෙස අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සංකල්පය හොඳින් ක්‍රියාත්මක වෙනවා උතුරුමැද පළාතේ හොරෝපතාන පරංගියාවාඩිය උපුල්ල කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ මෙම ක්‍රියාවලිය පිළිබඳව යම් කිසි දැනුවත් කිරීමක් ඔබ සඳහා ගෙන ඒමට. මම දමයන්ති උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති. අපේ සමිතිය ආරම්භ කරලා මේ වෙනකොට වර්ෂ 30ක් වාගේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. 1992 ජනවාරි 8 වෙනිදා තමයි අපේ සමිතිය ආරම්භ කළේ. මේ සමිතිය ආරම්භ කරනකොට මට වයස අවුරුදු 18යි. ලොකු දුෂ්කරතා එක්ක අපි අපේ සමිතිය ආරම්භ කළේ ග්‍රාම නිලධාරීතුමාගේ මැදිහත් වීමේ. ඒ කාල සීමාවේ මම වයස අවුරුදු 18ක ගෑනු ළමෙක් විදිහට සහභාගී වුණා මේ සමිතියට. මට මගේ ගමේ දැවෙන ප්‍රශ්න ටික දැනුණා. මම ඉඳගත්තේ මේ සමිතිය මේ තරම් ඉස්සරහට යයි කියලා කිසි දවසක මං හිතුවේ නෑ. ඒ කාලෙත් එක්ක අපි තස්ත තර්ජනවලට ලක් වෙලා හිටියා. ඒ කාලේ හරි බීතිය ගමේ හැමතැනම තිබුණා. තස්ත උවදුරු ඒ වගේම නැති බැරිකම අපිට තදින්ම දැනුණු වකවානුවක් 92 කියන්නේ. අපි රුපියල් 20ක් වාගේ පුංචි මුදලකින් තමයි මේ සංවිධානය ආරම්භ කළේ. එදා ඒ සමිතිය ආරම්භ කරනකොට වැඩිහිටි සමාජිකාවන් තමයි හිටියේ නායකත්වයේ.
මම නිකන් සමාජිකාවක් හැටියට තමයි මං පුටුවේ වාඩි වුණේ. ඒ වුණාට මට එතන ඉඳගත්තට පස්සේ මම හිතුවා මේ ගම කවදා හරි වෙනස් කරන්න ඕනේ කියන එක මට දැනුණා. මගේ ඇඟ පුරා ඒක තිබුණා. මම පුදුම කැපවීමක් කරා වර්ෂ 30ක් පුරාවටම මගේ සංවිධානයේ මේ තැනට ගේන්න රෑ දවල් නැතුව හැමදාම අපි වැඩ කළා. හැමදාම එකතු වුණා, සාකච්ඡා කළා, රැස්වීම් පැවැත්තුවා. රුපියල් 20ක් වාගේ පුංචි මුදලක් එකතු කරලා කවදාවත් මේ ගමන යන්න බෑ කියලා දැනෙනකොට අපි ඒවා වෙනස් කරගත්තා. කුඩා කණ්ඩායම් ගත වුණා. මේ සංවිධානයේ සාර්ථකත්වයේ රැඳිලා තියෙන්නේ කුඩා කණ්ඩායම් මත. අපි ලොකු වෙනසකට ගියා කුඩා කණ්ඩායම් තුලින්. අපි සමිතිය ආරම්භ කරනකොට සමාජිකාවෝ 48ක් වාගේ හිටියේ. මේ වෙනකොට 140ක් වාගේ සමාජිකාවෝ ඉන්නවා. හැමෝගෙම ජන ජීවිත මේ ගමේ ලොකු වෙනසකට අරන් ගියා. අපිට පුළුවන් වුණා කුඩා කණ්ඩායම් හරහා ලොකු ඉතුරුම් වලට යන්න. අපි එක තැනම එක විදිහටම හිතුවේ නෑ. ලොකු ගමනක් යන්න කල්පනා කරනකොට හැමදාම අපි වෙනස් විදිහට හිතුවා. අලුත් දේවල් ආරම්භ කළා. අපිට සහල්සක මධ්‍යස්ථානයේ ලැබුණා. මේ කාල සීමාවේ අවුරුදු කීපයක් ගියාට පස්සේ 2001 වර්ෂයේ වගේ සහල්සක මධ්‍යස්ථානයේ ලැබුණට පස්සේ ලොකු පරිවර්තනයක් සංවිධානය තුල වුණා. අපි එකාවාගේ මාත්වල බැඳගත්තා. කාන්තාව කියලා අපි පස්සට යන්න ඕනේ. අපිට ආර්ථිකයට, ගෙදරට, පවුලට ලොකු හයියක් වෙන්න පුළුවන් කියන එක අපේ ඇඟට අපි ගත්තා. ඒක තමයි මම හැමදාම මගේ සමාජිකාවන්ට පෙව්වේ. අපේ සමාජිකාවෝ යදමක් වාගේ මාත් එක්ක අත්වල බැඳගත්තු ඉඳලා එයාලගේ තිබුණු ශක්තියෙන් නිසා මේ සාර්ථකත්වයේ ගොඩ නැගුණා. අපි එක අම්මගේ දරුවෝ වගේ එකට එකතු වුණා. හැමදාම වැඩ කළා. ලොකු කැපවීමක් කරලා ඉතුරුම් වලට මූලිකත්වය දුන්නු නිසා අද අපේ සංවිධානයේ මූල්‍යමය වශයෙන් ලොකු වෙනසකට ගිහිල්ලා තියෙනවා. මේ හෙට අනිද්දා උදා වෙන අලුත් අවුරුද්ද දිනේට අපි පැයක් වෙන් කරලා තියෙන අවුරුදු තැන්පතු සඳහා ලක්ෂ 50කට ලං කරලා තැන්පත් කරන්න මේ වෙනකොටත් අපි සැලසුම් කරලා තියෙනවා. හරිම සතුටුයි. අපි අලුත් ව්‍යාපෘති ආරම්භ කරනවා. අපේ සමිතිය තුල අපේ ගමට, ප්‍රදේශයට, උතුරුමැද පළාතටම ලොකු වටිනාකම් දෙන්න මේ අපිට හැකියාව ලැබුණා. ඒ තුල අපි මේ වෙනකොට කෝටි 5කට ආසන්න මුදලක් අපේ මූල්‍යමය වත්කම විතරක් තියෙනවා. ඊට අමතරව ගොඩනැගිලි 3ක් තියෙනවා, ෆුඩ් සිටියක් තියෙනවා, කඩවල් 4ක් තියෙනවා, වී මෝල තියෙනවා, බේකරිය තියෙනවා, මිරිස් කුඩු මෝල තියෙනවා, පිටි මෝල තියෙනවා. මේ හැම සම්පතක් එක්කම රෙදි කඩයක් ආරම්භ කරලා තියෙනවා. අපි ශීඝ්‍ර ලෙස ඉස්සරහට යනවා. අපේ ගමට කිසි අඩුවක් නැතුව හැම අවශ්‍යතාවයක්ම සපුරා ගන්න අපිට ශක්තිය ලැබිලා තියෙන අපේ සංවිධානයේ හරහා අපේ පවුලට විශාල වශයෙන් මේ කෝටි 5ක සම්පත් වලට අමතරව අපේ පවුලට අපි කෝටි ගාණකින් අපේ ජීවිත වෙනස් වුණා. අපේ ගෙදරට ට්‍රැක්ටර් එක ගත්තනම්, සුනාමිය ගත්තනම්, වීල් එක ගත්තනම් ඒ හැම කාරණාවලටම අපේ ගෙදර අලුතෙන් දෙයක් කරගත්තනම් අපි ඒ හැම දෙයකටම 750 පොලියට ණය ගත්තා අපේ සමිතියෙන්. ඒ තුලින් අපි විශාල වශයෙන් අපේ ගෙදර ඉස්සරහට ගත්තා. අපි අපේ පවුලේ ස්වාමියාටත් වැඩිය බිරිඳ ඉස්සරහින් ඉන්නවා. හරිම සතුටුයි. අද අපේ ගමේ හැමෝටම හොඳ සැප පහසුකම් එක්ක හොඳ ගෙදරක හොඳට කාලා බීලා ඉන්න පුළුවන් විදිහට පරිසරය හදාගෙන තියෙනවා. ඒ වගේම හැම කෙනෙක්ම මොනවා හරිම හෝ ව්‍යාපෘතියක යෙදিলা ඉන්න ව්‍යවසායකයෝ බවට පත් වෙලා තියෙනවා. ඒක හරි සතුටුයි අපිට. අපි ගෙදරින් නෙවෙයි සල්ලි දාන්නේ. අපේ මගේ පොතේ තියෙනවා ලක්ෂ 24ක් මේ වෙනකොට. ඒ ආකාරයට ලක්ෂ 25 10 15 ආදී වශයෙන් අපිට හිතා ගන්න බැරි විදිහට අපි වෙනසකට ගිහිල්ලා තියෙනවා. අපි ඒ තුල අපිට ලොකු පන්නරයක් ලැබිලා තියෙනවා. අපි කුඩා කණ්ඩායම් තුලින් තමයි මේ ශක්තියින් ඇති කරගත්තේ. අපි එකමුතු එකාවාගේ එකතු වෙනකොට ඒ ගෙවල් 10 තුල නිතර එකතු වුණා. ඒ ගෙදර ප්‍රශ්න අපි කතා කළා. පවුලටත් ලොකු හයියක් වුණා. මේ සාමූහික වැඩ කිරීම තුලින් ලොකු වෙනසකට යන්න පුළුවන් වුණා. ඒ වගේම අපි පුංචි දරුවෝ වෙනුවෙන් අපි ගැන විතරක් හිතලා හිටියේ නෑ. අපි වෙනස් විදිහට හැම දවසෙම වෙනස් විදිහට හිතන්න තමයි හිතුවේ. පුංචි දරුවෝ අපේ රටේ අනාගතේ, අපේ ගමේ අනාගතේ කියන එක අපිට දැනුණා. දැනෙච්ච හැටියෙම අපි කුඩා දරුවෝ වෙනුවෙන්
ගෙනුම් ආරම්භ කළා. මේ වෙනකොට ඉතාම සාර්ථකව ඒ ව්‍යාපෘතිය කරගෙන යනවා. අපිට ණය ගනුදෙනු අංශයේ බැංකුවේ කළමනාකරුවන්ට ලක්ෂ 50කට වැඩිය හසුරුවා ගැනීම අපහසුතා ඇති වෙයි කියලා අපි කළමනාකරුවෝ වැඩි කරගෙන මේ වෙනකොට කළමනාකරුවෝ 5 දෙනෙක් යටතේ අපේ ණය ගනුදෙනු අංශයේ බැංකුව පවත්වාගෙන යනවා. ඊට අමතරව 108 අතිරික්ත මුදල් 108 ණය වශයෙන් නිදහස් කරනවා. ඒ තුල අපි ලොකු දියුණුවකට ගියා. අපි කෝටියකට වැඩිය එතන ඉතුරු කරගත්තා. ඒ වගේම අපි පහේ කුඩා දරුවන්ගේ ණය සඳහා පහේ ගිණුමක් ආරම්භ කළා. ඒ වගේම අපේ බස් එක කියලා ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. ඒකත් පහට යනවා. ඒ වගේම අවුරුදු තැන්පතු 104ට ණය වශයෙන් නිදහස් කරනවා. 102ට කුඩා කණ්ඩායම් ණය නිදහස් කරනවා. හැම මාසෙම අපිට මාසික ප්‍රගතිය ලක්ෂ 10කට ආසන්න මුදලක් වෙනවා. ඒ විදිහට අපි හැම මාසෙම එකතු වෙනවා, සාකච්ඡා කරනවා, පොත් හදනවා, රැස්වීම පවත්වනවා. අපි එකම දවසකවත් මේ අවුරුදු 30ටම මම දින 3ක්වත් සමිතියට නොගිහින් ඉඳලා නැහැ. ඒ තරමටම මගේ ඇඟ පුරා මේ දේ තියෙනවා, මගේ ලේවල ඒක තියෙනවා. මගේ ගම හදන්න, මගේ ගම ගොඩනගන්න, මගේ අයට සේවය කරන්න මම උපරිමයෙන් බැඳිලා ඉන්නවා. දිවි හිමියෙන් මේ සංවිධානය රැකගන්න මම එදා වගේම ඉස්සරහටත් මගේ ජීවිතේ තියෙන තුරුත් අපකප වෙලා වැඩ කරන්න මට ලොකු බැඳීමක් තියෙනවා මේ සංවිධානය පිළිබඳව. ඒ සතුට මට මිල කරන්න බෑ. මං ඇත්තටම රජයේ නිලධාරියෙකුට වැඩිය තෘප්තිමත්. මං හොඳ නායකත්වයක් දුන්නා කියලා මං හොඳට දන්නවා. ඒ මගේ නායකත්වයේ තුල මේ හැමෝම ගොනු වෙනවා. මට ඒක හඬට මුළු ගමම එකතු කරගන්න පුළුවන්. ඒ ශක්තිය මං හිතනවා ඒ සතුට මිල කරන්න බෑ. මට කවදාවත් ආපහු හැරිලා පසුතැවෙන්න දෙයක් මං ඉතුරු කරලා නැහැ. මම මිනිහෙක් විදිහට ඉපදිලා වටිනා විදිහට මේ ගමට යමක් කරලා මැරෙන්න පරිසරය ගොඩනගාගෙන තියෙනවා. ඒ සතුටම ඇති දවසක මට මැරෙන වෙලාවේ සතුටෙන් මැරෙන්න කියලා මං හිතනවා. පංචවිධ පරිවර්තනේ මං හිතනවා මේ පුංචි රට ඇතුලේ මේ ශ්‍රී ලංකාව තුල අපේ සංවිධානය තුල තමයි මේ පංචවිධ පරිවර්තනේ දකින්න ලැබෙන්නේ කියලා. ඒ පංචවිධ පරිවර්තනේ තුල පළවෙනි කාරණේ හැටියට මම දකිනවා දැනුම පරිවර්තනේ. මේක අපිට යම්කිසි පිරිසක් ඇවිල්ලා විද්වතුන් නැවදින් කවුරුවත් ඇවිත් අපිට උගන්වපු දෙයක් නෙවෙයි. අපි විසින්ම අපේ දැනුම ගොඩනගා ගත්තා. ඒ තුල තමයි අපේ දැනුම පරිවර්තනය වුණේ. අපි දැනුම අපිම සොයාගෙන ගිහිල්ලා අපිම ඒවා ඉගෙනගෙන අපිම අධ්‍යයනය කරලා යම්කිසි පරිවර්තනයකට ආවා දැනුම තුලින්. ඒ තුල අපිට නායකයෝ බිහි වුණා. ඕනෑම කාර්යයක් කරන්න දැනුම අපි ළඟ තියෙනවා. අපි එක දක්ෂතා නිපුණතා හඳුනාගත්තා. සැඟවෙච්ච හැකියාවන් මතුවලා ආවා. ශක්තියන් අවදි කරගත්තා. ඒ තුල මේ දැනුම අපි අපේ පවුල තුල ගොඩනගාගත්තා. අපේ ආර්ථිකයට එකතු කරගත්තා. අපේ ගෙදර දරුවෝ එක්ක බෙදා හදාගත්තා. ඒ තුල ලොකු දැනුම තුලින් අපි ලොකු ගම තුල ලොකු වෙනසකට ගියා. එවැනි පරිවර්තනයේ හැටියට පෙන්වන්නේ වත්කම් පරිවර්තනය. මේක අපේ සංවිධානය තුල નિરાයාසයෙන්ම ඉතාම ලස්සනට ගොඩනැගිච්ච දෙයක්. අපේ පවුල ගොඩනැගුණා. අපේ ගෙදරට අලුත් යාන ವಾಹන එකතු කරගත්තා. අපේ මැටි ගේ කැඩිලා අලුත් ලස්සන ගෙදරක් හදාගත්තා. ඒ වගේම අපේ සංවිධානයට මේ විවිධ යන්ත්‍රෝපකරණ එකතු කරගත්තා. පුල්සිටියක් ආරම්භ කළා. කඩ කීපයක් ආරම්භ කළා. ඒ වගේ ඒ තුල අපේ ආර්ථිකය විශාල වශයෙන් ඉහළට ගන්න අපිට පුළුවන් වුණා. ඒ තුල හැම ගෙදරටම ලොකු වටිනාකමක් ගෙනාවා. හැම ගෙදරටම අලුත් දේවල් එකතු කළා. අලුත් තාක්ෂණයක් අපි එකතු වුණා. ඒ තුල ඒ කාරණාව තුල අපි ලොකු වටිනාකමක් ගමට ගෙනත් තියෙනවා. තුන්වෙනි පරිවර්තනය තමයි මූල්‍ය පරිවර්තනය. ඒකත් අපේ සංවිධානය තුල හොඳාකාරවම පෙනෙන්න තියෙන ගුණාංගයක්. විශාල වශයෙන් කෝටි ගාණින් අපේ ජීවිත වෙනස් කරගත්තා. අපේ සංවිධානය වෙනස් කරගත්තා. රුපියල් 20ක් වාගේ පුංචි මුදලකින් අපිට 20 රුපියල එකතු කරලා අපි ඒ කාලේ 92 වර්ෂයේ රුපියල් 20ක් එකතු කරගන්න රුපියල තමයි අපි එකතු කරගත්තේ. ඒ රුපියල් 20න් ආරම්භ කරපු සංවිධානය විශාල වශයෙන් වෙනසකට ගිහිල්ලා කෝටි ගණනින් කෝටි 5කට ආසන්න මුදල් මූල්‍යමය වටිනාකමක් හදාගෙන කළමනාකරුවෝ යටතේ ඒක මෙහෙවාගෙන ලක්ෂ 25 කාණ්ඩවලට කඩාගෙන ලොකු පරිවර්තනයක් මූල්‍ය පරිවර්තනයක් සංවිධානය තුල ඇති වෙලා තියෙනවා. ඒ නිසා අක්‍රමිකතා නොවි අපේ සංවිධානයේ හොඳ විදිහට
පවත්වාගෙන යන්න මුදල් එක එක කොටස් වලට පවරලා තියෙන හන්දා නායකයෝ ගොඩක් යටතේ කළමනාකරුවෝ යටතේ පවත්වාගෙන යන හින්දා මේ සංවිධානයේට හොඳ මූල්‍ය පරිවර්තනයක් තියෙන බවට පැහැදිලිවම හැමෝටම බලන දකින ඕන කෙනෙකුට පැහැදිලි වෙනවා. හතරවෙනි කාරණාව හැටියට සෞඛ්‍ය හා පෝෂණ පරිවර්තනය මේක අපේ ගම තුල හොඳ ආකාරවම තියෙනවා. අපි ඒකට නායකත්වයේ දීලා තියෙනවා. කුඩා කණ්ඩායම් හරහා හැම ගෙදරකම ගෙවත්තක් නිර්මාණය වෙලා තියෙනවා. වසවිස වලින් තොර කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා අපිට අපේ දරුවන්ට අපිට වඩා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ලෙඩ දුක් නැතුව ජීවත් වෙන්න අපි අවශ්‍ය පරිසරයේ සකස් කරලා දීලා තියෙනවා. ඒකට නායකත්වයේ දීලා තියෙනවා. ඒ නිසා අපි ඊටාම හොඳ විදිහට නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න අපේ හැම ගෙවත්තක්ම අපි සකස් කරගෙන තියෙනවා. ඒ වගේම අපි හැම බදාදම කාබනික පොහොර භාවිතා කරලා හදාපු එළවලු පළතුරු පොලක් අපි පවත්වනවා. ඒකත් අපේ කුඩා කණ්ඩායම් හරහා අපි කරගෙන යනවා. අපි ගෙදරට හොඳ විදිහට පෝෂ්‍යදායී දේවල් එකතු කරගන්න අපේ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ සහල් නිෂ්පාදනය කරනවා. ඒවත් අපි අපේ වසවිස තොරින් කොම්පෝස්ට් පොහොර භාවිතා කරලා හදාගන්න සහල් අපි පිරිසුදුව පිළිවෙලට නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපි හදන අපේ ගෙදර හදන කෑම බීම අපේ පුඩ් සිටියට අපි දෙනවා. ඒ වගේ කුඩා කණ්ඩායම් හරහා අපි හොඳ පරිවර්තනයකට ගිහිල්ලා තියෙනවා. එසේනේ පරිවර්තනයේ විදිහට සංස්කෘතික පරිවර්තනය මම දකිනවා. අපේ ගම තුල හොඳ සංස්කෘතික පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. අද රටපත් වෙලා තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වයේ උඩ අපි මුළු ගමම අපිට යමක් හොඳ සංස්කෘතියක් ගොඩනගා ගත්තු හින්දා අලුත්ම තාලේ අපිට මේ එකමුතුකම ආදරය සෙනෙහස දයාව කරුණාව මේ සියලු දේම එක් ඇති වෙලා හැදිච්චි හොඳ බැඳීම් එක්ක ගොඩනැගිච්ච සංස්කෘතියක් නිසා අපි අද බය නැතුව හොඳ මුදල් තත්ත්වයන් හදාගෙන අපේ සංවිධානය ගොඩනගාගෙන මුළු ගමටම ප්‍රදේශයටම ආදර්ශයක් දෙමින් උතුරු මැද පළාතම බබලවමින් අපිට පුළුවන් වෙලා තියෙනවා හොඳ සතුටෙන් අවුරුදු කණ්ඩ පරිසරයක් අපි හදාගෙන තියෙන රට මොන තත්ත්වයේ තිබ්බත් අපි හොඳ සංස්කෘතියක් ඇතුව හොඳ ගමක් නිර්මාණය කරලා තියෙන ඕනෑ කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන් හොඳ පරිසරයක් එක්ක නෑ බෑ කියන දේ නැතුව හොඳ සංස්කෘතියක් හැදිලා තියෙනවා. අපි සාමාන්‍ය සංවිධානයක් ගත්තාම සංවිධානයේ පුරුදු වෙලා ඉන්නේ කුඩා කණ්ඩායම් තුල කුඩා කණ්ඩායම් වලින් යමක් කරන්න නැත්නම් ව්‍යවසායකයන් බවට පත් වෙලා යමක් කරන්න තමයි පොදුවේ ගත්තාම සාමාන්‍ය සංවිධානයක සිදුවන කාර්යය. ඒ වුණත් අපේ සංවිධානයේ විශාල වෙනසකට ගිහිල්ලා පංචවිධ පරිවර්තනයකට ගිහිල්ලා තියෙනවා අපි මේ වෙනකොට. ඒක තමයි අපේ සාර්ථකත්වය. ඒ වගේම අපේ සංවිධානයේ ලොකු වෙනසකට අරන් යන්න ඒක පුරෝගාමී වෙලා තියෙනවා. අපේ සමිතිය ආරම්භ කරන මොහොතේ මේ මුදල් ඉතුරු කරේ රුපියල් 20ක් වගේ පොඩි මුදලකින් තමයි ආරම්භ කරේ. ඊට පස්සේ වර්ෂවල සමහර කාලවල අපි මේ වැඩි කරමු මුදල සමාජිකයට ඉතුරුම් කරන්න පුළුවන් තත්ත්ව එන කාලවලට වෙනස් කර රුපියල් 100 එහෙම දැන් ඊට වඩා ලොකු මුදල් වලට ගිහින් ඉතුරු කරනවා. විශේෂයෙන්ම හැම කෙනාම ඉතුරු කරන්න තමයි මේ පෙළඹෙන්නේ. ඒ වගේම මේ කුඩා කණ්ඩායම් ක්‍රමයෙන් විශාල දියුණුවක් වෙලා තියෙනවා සමාජිකයා. කුඩා කණ්ඩායම් වල එක එක ව්‍යාපෘති මිරිස් කුඩු කොටනවා, එළවලු වලින් මුදල් හොයා ගන්නවා, රෙදි පාපිසි මහනවා. ඒ වගේ ලොකු එක ව්‍යාපෘති කරන්න එක කණ්ඩායම් වෙනස් මුදල් හොයන්න පෙළඹිලා ඉන්නවා. ඒ වගේම ඔක්තෝබර් මාසයේ කණ්ඩායම් වලට ලක්ෂ 3කට එහා මුදල් දානවා. ලක්ෂ 5 ලක්ෂ 6 එහෙම එක කණ්ඩායම ඉහළ තත්ත්වයකට යන්න තමයි පෙළඹෙන්නේ. ඒ වගේම අවුරුදු තැන්පත් ඒ මුදල් වලිනුත් ඉහළ ගිහින් කණ්ඩායම් තැන්පත් වලින් සීක්‍ර දියුණුවක් වෙලා තියෙනවා සමාජිකයා. ඉතුරු කරන්න තමයි හැම වෙලාවකම මේ සමාජිකාව හිතන්නේ. ඒ වගේම සමිතියට සහභාගී වීම, කණ්ඩායම් එකකට එක පරයා යන්න, එහෙම දිනුම් තරඟ ක්‍රම
ඒ වගේන් හැම කණ්ඩායමක්ම අර කණ්ඩායමකට වඩා වැඩි වෙනසකට තමයි යන්න හිතන්නේ සමාජිකාවන්. ඒ තුලින් ලක්ෂ 5කට එහා හැම කෙනාම ලක්ෂ 5ට වඩා ඉහළ ලක්ෂ 25 දක්වා තැන්පත් කරන්න පුරුදු වෙලා ඉන්නවා. තියෙනවා ගිණුම් වල දාලා ළමයින්ට ඉතුරු කරනවා. ව්‍යාපෘති කරනවා. මේ වෙන විට හැම කණ්ඩායමක්ම තරඟවලට සූදානම් වෙලා ඉන්නවා. ඊට අමතරව ශ්‍රම දාන කාබනික වගා කරන්න ඒ වගේ හැම දෙයකටම මේ සමාජිකවෝ පුරුදු වෙලා උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. මම උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ විශාඛා දේවී කණ්ඩායමේ සමාජිකාවක්. මේ කාලේ අපේ කණ්ඩායම තමයි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ කරන්නේ. 2001 අවුරුද්දේ තමයි උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට සහල් සැකසුම් මධ්‍යස්ථානය මැෂින් කට්ටලේ ලැබෙන්නේ. මුල් කාලේ කළමනාකරුවෙක් පත් කරලා සමිතියෙන් සමාජිකාවන් ඇවිල්ලා සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ කරනවා. වර්තමානයේ නම් කණ්ඩායම් ක්‍රමය අපේ සමිතියට ආවට පස්සේ එක කණ්ඩායමකට මාස 3ක් ලැබෙනවා සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ කරන්න. ඒ කණ්ඩායම මාස 3 වැඩ කරලා සමිතියට 15000ක් වගේ බද්දක් ගෙවලා අපි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ කරනවා. අපිට ලොකු මුදලක් ලැබෙනවා සහල් සැකසුම් මධ්‍යස්ථානයේ වැඩ කරාම. ඒ මුදල් අපි අවුරුද්ද අවසානයේ ඔක්තෝබර් මාසයේ අවසානයේ අපේ සමිතියේ අපේ කණ්ඩායමේ අපේ නමින් තැන්පත් කරනවා. ගිය අවුරුද්දෙත් අපි අපේ කණ්ඩායම විශාඛා දේවී කණ්ඩායම නමින් ලක්ෂ 5ක් වගේ මුදලක් තැන්පත් කරා. ඒ මුදලට අපිට අවුරුද්ද අවසානයේ ලොකු පොලියක් ලැබෙනවා. අපේ සමිතියෙන් අපිට ලොකු හයියක් වෙලා තියෙනවා මේ අපේ ආර්ථිකය දියුණු කරගන්න. මේ අවුරුද්දෙත් අපිට මේ මාස 3 වැඩ කරාම ලොකු මුදලක් අපේ කාන්තා සමිතියේ අපේ නමින් තැන්පත් කරන්න පුළුවන්. සමාජිකාවක් විදිහට මට උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියෙන් ලොකු හයියක් වෙලා තියෙනවා. මගේ මහත්තයා වැඩ කරන්නේ ලොරි එක රියදුරෙක් විදිහට. අපිට ලොරිය ගන්න වාරිකයක් ලොකු වාරිකයක් ගෙවන්න වුණා. ඒ මුදල අඩු කරගන්න මම උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සභාපතිතුමියගෙන් ඉල්ලීමක් කරා මට මුදලක් ලබා දෙන්න. ඒ මුදල මට ඉක්මනින් ලබා දුන්නා අඩු පොලියකට 750ක් වගේ අඩු පොලියකට. ඒව නිසා මට මේ ලොකු හයියක් වුණා මුදල ඉතිරි කරගන්න. මහත්තයා හම්බ කරන මුදල් ගොඩක් ඉතිරි කරගන්න. මේ අවුරුද්දෙත් අවුරුදු තැන්පත් විදිහට ලක්ෂයක් මම ඒ නිසා අවුරුදු තැන්පත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේ ලොකු හයියක් වෙලා තියෙනවා අපිට උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සහල් සැකසුම් මධ්‍යස්ථානයේ. මට වගේම අනිත් හැම සමාජිකාවටම ඒ අවස්ථාව ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. මම රසාදයනි ටිකිරි බණ්ඩාර 1992 සමිතියේ ආරම්භක සමාජිකාවක්. මම හිතන්නේ සමිතිය 92 ආරම්භ වෙලා අවුරුදු 3කට විතර පස්සේ තමයි මම පළවෙනි වතාවට සභාපතිතුමියගේ ඉල්ලීම මත කිසිම අත්දැකීමක් නැතුව ලේකම් ධූරයටපත් උනේ. මම හිතන්නේ ලේකම් ධූරයටපත් වෙනකොට මට දෙපයින්වත් හිටගෙන කතා කරන්න බැරි අවස්ථාවක තමයි මම ලේකම් ධූරය බාරගත්තේ. සමිතියේ පළවෙනි වාර්තාවවත් ලියා ගන්න බැරි මොහොතක සමිතිය පවත්ලා හවස් වෙනකොට වාර්තාව ලියා ගන්න ඕන වෙනකොට හවසට සභාපතිතුමියගේ ගෙදර දුවනවා. ගිහිල්ලා තමයි වාර්තාවක් දෙකක් වුණත් ලියලා වාර්තා ලියා ගන්න පුළුවන් තත්ත්වයටපත් උනේ. එතනින් පස්සේ අවුරුදු ගාණක්ම හැම වර්ෂයකම හැම නිලයක්ම කරලා මං හිතන්නේ දැන් අවුරුදු 30ක් විතර වෙන මේ මොහොත වෙනකොට ලේකම් ධූර්ය ප්‍රධාන සභාපති ධූර්ය කළමනාකාරී ධූර්ය 108 නිලේ අවුරුදු දෙකක් 2019 20 අවුරුදු දෙකම කරලා මං හිතන්නේ කෝටියක පොලි ප්‍රමාණයක් උපයලා දීලා තමයි 2021 අවුරුද්ද දැන්පත් වෙලා ඉන්න කළමනාකාරතුමියට බාර දුන්නේ. මං හිතන්නේ මගේ කණ්ඩායම ගත්තත් මම අනුලා දේවී කණ්ඩායමේ ඉන්නේ.
කණ්ඩායමේ 12 දෙනා වුණත් අපි ඇත්තටම ක්‍රියාකාරීව හොඳට වැඩ කරන කණ්ඩායමක්. ඒ විදිහට තමයි අපි ගමනේ එන්නේ. මං හිතන්නේ මගේ දැනට පාස්පෝර්ටෙත් ලක්ෂ 15 ඉක්මවලා තියෙනවා. සමිතියේ හැම මාසයක් පුරාම තියෙන හැම වැඩසටහනකටම අපේ සභාපතිතුමිය ශනික දැනුම් දීමකින් අපි නිතරම 25ක් 30ක් නිතර සභාපතිතුමිය එක්ක සම්බන්ධ වෙනවා. මං හිතන්නේ අපිට දැනුම මේ තත්තර ගිනුම් කරන්නේ පොත්පත් හදා ගැනීම සඳහා හම්බන්තොට අපේ අධ්‍යක්ෂකතුමා සම්බන්ධ වෙලා අපිට ලබලා දුන්නු දින 7ක චාරිකාවෙන් ගත්තු ට්‍රේනින් එකෙන් අපිට බොහෝ දේ පොත බැලන්ස් කරන හැටි පොත හදන හැටි හැම දෙයක්ම අපිට දැනගන්න ලැබුණා. අපි ඒ දෙන් ලොකු අත්දැකීමක් ගත්තා. ඒ නිසා දැන් ඇවිල්ලා අපි හැම මාසෙම පොත් විගණනය කරනකොට ඒ විදිහටම කරන්න බයක්වත් දැනෙන්නේ නැහැ. ඒ විදිහට අපි කරනවා. මං හිතන්නේ සමිතියේ තියෙන ඕනෑම වැඩකට ඕනෑම වෙලාවක අපේ හැම මාසෙම පොත්පත් හදනවා. ඒවට අපි සම්බන්ධ වෙනවා. මගේ පවුල ගත්තාම මං හිතන්නේ පහුගිය අවුරුද්දේ 14 දිනක් සඳහා අපිට මේ කළ උපහාර සේවා කියලා ලක්ෂ 2 බැගින් පොලි රහිත අවුරුද්දක මුදලක් ලබා දුන්නා. මං හිතන්නේ මගේ නිවසත් ඉස්සරහා ඉදි වෙලා තියෙන කොටස සම්පූර්ණයෙන්ම ඒ මුදලත් එක්ක තමයි මම නිමා කරගත්තේ. මගේ පවුල ගත්තත් මගේ මහත්තයා නිතරම ගොවිතැන් කරන්නේ අපිට රජයේ රස්සාවක් නෑ. ඒ කරත් මේ වැඩවලට කවදාවත් යන්න එපා කියලා කියන්නේ ළමයිනුත් එහෙම. ළමයි 3 දෙනාට හොඳ අධ්‍යාපනයක් දීලා ලොකු දුවක් දැනට ප්‍රයිවට් රස්සාවක් කරත් හොඳ වැටුපකට කරන්නේ. පුතත් දැනට කොළඹ කැම්පස් එක ඉංජිනේරු වංශයෙන් ඉගෙන ගන්නවා. දුවත් උසස් පෙළ. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. මම හරි සතුටෙන් දැන් ඉන්නේ. මට ගැටලු නෑ ප්‍රශ්න නෑ. මට ගලාගෙන එනවා ලැබීම තියෙනවා. මං හරි වාසනාවන්තයි. ඒ හින්දා සමිතියටත් ආදරේ සමිතියේ දේවලුත් කරගෙන පවුලත් නඩත්තු කරගෙන ගමටත් වැඩ කරන විදිහට මං ජීවත් වෙනවා. මං හරි සතුටෙන් ජීවත් වෙනවා. මම ලලිතා දිසානායක උපුල් කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ සුබ සාධක කළමනාකාරීතුමිය විදිහට වැඩ කරන්නේ. අපේ සමිතියේ ප්‍රධානම මේ අංශය වෙන්නේ සුබ සාධකයේ සමාජිකාවන්ගේ හැම දෙයක්ම සමාජිකාවන්ගේ සුබ සාධකාංශේ පැවරිලා තියෙන සුබ සාධක කළමනාකාරතුමියට ඉස්සර මුලින්ම සුබ සාධකේ පටන් අරන් තියෙන්නේ මං බැඳිලා අවුරුදු දැන් 12යි මුලින්ම සමාජිකාව පටන් අරන් තියෙන්නේ සුබ සාධකය සහල් විතරක් එකතු කරලා දීලා මලගයක් වුණාම ඒකට සහභාගී වෙන්න ටික ටික දියුණු වේගෙන එනකොට සුබ සාධකයට සමාජිකව කතා වෙලා මේ අපි නාට්‍යයක් පෙන්නලා සුබ සාධකයට මුදලක් හොයාගෙන මලගයක් වෙනකොට අපි මේ මුදලක් වෙන් කරමු කියලා මුලින්ම රුපියල් 5000ක් වගේ මුදලක් වෙන් කරලා පස්සේ ටික ටික දියුණු වෙලා ආයෙ සල්පිල් කරා ලොතරැයියක් ගහලා එකෙන් සල්ලි හොයලා සුබ සාධකයට ලොකු මුදලක් හොයාගෙන දැන් මලගෙදරක් වෙද්දි සමාජිකව 140ක් ඉන්නවා. හැම සමාජිකාවම හාල් සේරුවක් දෙනවා. එතකොට හාල් මිටි දෙකකට වැඩි මුදලක් මේ ප්‍රමාණයක් සුබ සාධකයට හාල් එකතු වෙනවා. සමාජිකාවක් මිය ගියාම රුපියල් 50000ක මුදලකුත් තව අවස්ථා 3ක් දෙනවා සමාජිකාවගේ මහත්තයාට දරුවට අම්මා තාත්තට එහෙම තමන්ට කැමති අවස්ථාවක් ඒ අවස්ථා 3ක් ගන්න පුළුවන් කැමති කෙනෙකුට මලගෙදර වුණ වෙලාවෙ ඉඳලා අපේ සමාජිකාව මලගෙදර සහභාගී වෙලා ආදාහනය දවසේ බීම එක දෙන්නේ අපේ සමාජිකාවන් ගතින් සියලුම මේ මලගෙදර වැඩ කටයුතු නිමා වෙනතුරු සමාජිකාවෝ රැඳී සිටිනවා. ඒ වගේම තව වෙනස් සුබ සාධක මේ මලගෙදරට විතරක් නෙවෙයි සමාජිකාවගේ දරුවෙක් වැඩි විට පැමිණුනහම සමිතියට එන්නේ මේ කෙලින්ම මතක් වෙන්නේ අපේ සමාජිකාවන්ට අපේ සමිතිය. ඒකෙන් සුබ සාධකයෙන් තමයි මේ උත්සවයේ වැඩ කටයුතු නිමා කරගන්නේ. ඒ වගේම තව අපි වැඩිහිටියන්ට අවුරුද්දකට ලක්ෂයක මුදලක් වෙන් කරනවා. ඒක ආපහු ගන්නෑ සුබ සාධක වශයෙන් එයාලට දෙන්නේ යාලට තමාට දරුවන්ට කියලා කරගන්න බෑ දානයක් දී ගන්න තමන්ට බෙහෙතක් ගන්න ලොකු මේ අසනීපයක් තියෙනවා නම් ඒකට වියදම් කරගන්න එහෙම ඒවට ලක්ෂයක් වෙන් කරනවා සුබ සාධකයෙන්. ඒ වගේම මේ අපේ සහසයක සුම් මධ්‍යස්ථානයේ දෙපැත්තේ තියෙන බිල්ඩින් දෙක අපි බද්දර දීලා තියෙන්නේ. ඒකේ මාසයකට රුපියල් 5000 ගානේ ඒ මුදල හම්බෙන්නේ අපිට සුබ සාධකයට.
ඒ වගේම තව මේ ගමේ පන්සලට දැන් ලක්ෂ 5ක් ආමුදුර අලුතෙන් ආවාසයක් හදලා ලක්ෂ 5ක් දීලා තියෙනවා. දැන් අපි අලුතෙන් ආපහු මේ සමිති පන්සලේ මොනවා හරි වැඩක් කරනවා නම් මේ අවුරුද්දේ ආයෙත් මේ ආධාර මුදලක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේ ගමේ හැම මේ සුබ සාධක කටයුත්තක්ම සුබ සාධක අංශෙන් තමයි කරන්නේ. මේ අපේ සමාජිකව හරි එකමුතුයි. එකමුතුකම හින්දා තමයි මේක අපේ දියුණු වෙලා තියෙන්නේ. මේ අපේ ගමේ මලගයක් වුණාම නම් අපි දානෙට තමයි හාල් එකතු කරලා දෙන්නේ. පිටගමක මලගයක් වුණාම අපි ආදාහනට යන වාහනේම දාලා යවන්න. අපේ සමාජිකව පණිවිඩ දුන්නු සැනින් අද හවස ගේන්න කියනවා නම් හාල් කිලෝ 140ම එකතු කරලා ඒ මලගෙදරට යන වාහනේම දාලා යවන්න තරම් එකමුතුකමක් තියෙනවා. මං හිතන්නේ අපේ සමිතිය දියුණු වෙලා තියෙන්නේ එකමුතුකම හින්දා. මං ගැන කියනවා නම් මං අලුතෙන් අවුරුදු දැන් 12යි සමිතියට බැඳිලා උසස් පෙළ කරලා රැකියාවක් නැතුව ඉන්නකොට තමයි සමිතියට බැඳුනේ. සමිතියට බැඳිච්ච දවසේ ඉඳලා මේ පළවෙනි අවුරුද්දේ ඉඳලා මේ ලේකම් ධූරේ ඉඳලා මේ නිලවලට පටන් ගත්තේ. ලොකු අත්දැකීමක් සමිතියට ආවා. දැන් මට රැකියාවකට යන්න කවුරු හරි කිව්වත් රැකියාවක් ඕනේ මට. ඒ තරම් මේ සමිතිය මට මේ උදව්වක් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේ මෙහෙම පන්තියක් තිබ්බා. ඒකෙන් අපේ සමිතියේ සමාජිකව ගොඩක් මේ මහාන් ඉගෙන ගත්තා. ඒ මෙහෙම පන්තිය හරහා මේ මැෂින් එකක් හම්බුණා මට. දැන් මට වෙන රැකියාවක් ඕනේ. රෙදි ඕන තරම් තියෙනවා මේ මහ ගන්න. රෙදි මහලා විකොන්ලා සල්ලි තියෙනවා. මගේ පොතේ දැන් අවුරුදු 12ක් බැඳිලා හිටියට ලක්ෂ 7ක් තියෙනවා පොතේ. මේ අපි මේ පොතේ සල්ලි දැන් ගන්න බලන්නේ කොහොම හරි මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ලක්ෂ 9ක් බලාපොරොත්තු වෙ මං ඉන්නේ. පොලියත් එක්ක මං ඉතුරු කරන ඉතුරු ප්‍රමාණය වැඩි කරගන්න. දැන් අවුරුදු තැන්පතු ළඟදී එනකොට අවුරුදු තැන්පතු සඳහා අපි මුදල් මේ මහලා තමයි වෙන් කරගෙන මුදල් තියාගෙන ඉන්නේ. අපි ගෙදරින් අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලන්නේ. අපේ වියදම අපිම හොයාගෙන මේ එහෙම තමයි මේ සමිතිය ඉතුරු කරන්නේ. ඒ ඉතුරුන් මගින් තමයි අපි දියුණු වෙලා ඉන්නේ කියලා මම කියනවා. මේ ඇත්තටම කියනවා නම් මට අද රැකියාවක අවශ්‍යතාවයක් දැනෙන්නේ මගේ පවුලටයි මට හැම දෙයකටම මං සමිතියේ තමයි උදව් කරගෙන ඉන්නේ. මම තමයි ළමාංශයේ කළමනාකාරතුමිය පී.ඒ. කරුණාවති මහත්මිය. ඉතින් මුලින්ම මේක තිබුණේ අපේ සමිතියේ තිබුණා බැංකු 5ක්. ඒ යටතේ තමයි ළමයි හිටියේ. ඒ වෙද්දී තිබුණා ළමයි කළමනාකරුවෝ 5 දෙනෙක් අත්තේ තියෙද්දී ළමයිගේ ශේෂ තිබුණේ ලක්ෂ 4ක් විතර තමයි තිබුණේ. ඊට පස්සේ මේ 2020 අවුරුද්දේ මම පත් කරලා මට මේ නිලේ බාර දුන්නා කරන්න කියලා. ඒ වෙද්දි මම කරගෙන ගිහින් මම අවුරුද්දට හොයනවා ලක්ෂ 13ක් විතර. මට දැන් මේක දීලා අවුරුදු 3ක් වෙනවා. 20 21 22 අවුරුදු 3 මම තමා කරගෙන යන්නේ. මුලින් මට බාර දෙද්දි ලක්ෂ 4ක් වගේ මුදලක් තමා තිබුණේ. දැන් මං හොයලා තියෙනවා ලක්ෂ 38ක මුදලක්. මේ මං ගිහිල්ලා තියෙනවා. තව අවුරුදු 3ක් 4ක් වගේ යද්දී මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේක කෝටිය කරා යන්න. මම ඒක අනිවාර්යෙන් කරලා බාර දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. මුලින් මම බැංකුවේ අවුරුදු 2ක් සුබ සාධකේ ඒ වගේ නිල කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම වැඩිය මේ මුලින් මට මේක බාර දෙද්දි ළමයි හිටියේ මට 50ක් විතර. දැන් මට ඉන්නවා දරුවෝ 185ක් විතර. ඉතින් මම මේ ගෙදරින් ගෙදරකට ගිහිල්ලා මේ ළමයි ටික බඳවාගෙන තමයි මේ මුදල උපයාගෙන තියෙන්නේ. ඉතින් අර බැංකුවල හිටියට වැඩිය ඇත්තටම ආසාවෙන් කැමැත්තෙන් ලොකු වගකීමකින් මම මේ දේ කරනවා. මං හිතනවා මගේ දරුවෝ කවදා හරි ලංකාවේ බැබලෙයි කියලා. අපේ මව් සමිතියටත් වැඩිය ඉහා යයි දෝ කියලාත් හිතෙනවා. ඒ තරම් ඉක්මනින් ළමයි යනවා. ඉතින් මම මුලින් මේ නිල කරද්දී මට මොකුත්ම දැනුමක් තිබුණේ නැහැ. මට ස්ටේජ් එකට නැගලා හිටගෙන ඉන්නත් බෑ මම වෙවුලනවා. මගේ දෙපා පාය නැහැ වගේ. ඊට පස්සේ මේ මුලින්ම මට අපේ සභාපතිතුමිය පිටිපස්සේ ඉඳගෙන ඔයාට පුළුවන් මේක කරන්න, ඔයා කරන්න, ඔයා හොඳයි මේකට
කියලා අර කියනකොට මට බැරි වුණත් මේ දේ කරන්න මට හයිය ලැබෙනවා. ඒත් එක්කම අපේ ග්‍රාම සංවර්ධන නිලධාරිතුමා මං නැති වුණා සිහිපත් කරනවා. මට දැනුමක් කියලා තිබුණේ ගණන් හදන්න මොකුත් දන්නේ නැහැ. අපේ සමාජිකවෝ ඈතට ගිහින් ඉගෙනගෙන ආවට මට ඒකට යන්න බැරි වුණා. ඊට පස්සේ එතනත් නිලෝකා දමයන්ති මහත්මිය මට උදව් කරා පොත්පත් හදන්න. දැන් මං ඒ දැනුමත් අරගෙන සියලුම දේ කරගෙන ඉඳ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මට මේවා කරලා ගමේ හැම නිලයක්ම කරලා මෙහෙම තියලා උපහාර සම්මාන වලට තිබිලා 17 දෙනාට මාත් තේරුණා. ඒ තේරිලා ඒකෙන් අපිට දුන්නා මේ පොලි රහිතව ලක්ෂ 2ක්. ඒකෙන් තමයි මම අපේ අධ්‍යක්ෂතුමාට පෙන්නුවේ අපේ ගෙදර අර ඉස්සරහ කෑල්ල කරා. ඒ වගේම මම වාහන ගත්තා. මුලින් පෙන්නපු වාහනේ ට්‍රැක්ටර් 2යි, ට්‍රීවිල් 2යි, සුනාමිය ඒ ඔක්කොම මම ගත්තේ මගේ සමිතියේ හයියෙන්. මට අද නෑ කියලා දෙයක් නෑ. මගේ මහත්තයා ගොවිතැන් කරත් මට ගෙදර මහත්තයා දිහා බලන් මං ඉන්නේ. මං කොම්පොස් හදනවා, එළවලු වගා කරනවා, රෙදි මහනවා. මගේ දරුවන්ට අවශ්‍ය දේවල් මං ඒ මුදලින් හොයලා කවර් කරගෙන මගේ පෞද්ගලික ජීවිතය ගෙනියන්න තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මහත්තයා උපේන රුපියලක්වත් මගේ පොත්වල මං දාගෙන නෑ. දරුවෝ දෙන්නගේ පොත් දෙකේ දාන්නෙත් මේ සල්ලි මං හොයන සල්ලි. ඒ හන්දාද මට කියලා මට ඇත්තටම ලොකු හයියක් තියෙනවා. මගේ පවුලේ රජයේ සේවකය කරන අයියලා මල්ලිලා එනයලා පුදුම වෙනවා. ඔයා කොහොමද මේ මුදල් හොයන්නේ? ඔයා කොහොමද මේ දේ කරන්නේ කියලා. එයාලා මට අවුරුද්දේ ලැබෙන පොලිය දැකලා පුදුම හිතෙනවා. එයාලට කොහොමද අපිටවත් අපේවත් මෙච්චර මුදලක් පොතේ පතේ නෑ කියලා. ඉතින් මම මහත්යත් එක්කත් මම තර්ක කරනවා. ඔයා ඔච්චර හම්බ කරාට ඔයාගේ පොතක පතක කීයද තියෙන්නේ බලන්න අද මම ඔයාට බරක් නැතුව ජීවත් වෙනවා කියලා. ඇත්තටම ඒ තරම් මගේ මව් සමිතිය මට ලොකු හයියක් වුණා. මට දැන් නෑ බෑ කියලා අපේ මේ සමිතියේ මම හිතන්නේ කිසිම සමාජිකාවක් නෑ. හැමෝටම මොනවා හරි දෙයක් තියෙනවා කරගන්න. ණයක් ගන්න ගියත් බැංකුව වල පෝලිං වල ඉන්න ඕනේ. අපි එක දවසෙන් ඒ ණය ලක්ෂ 2 3 4 5 දක්වා නිකුත් කරනවා. ඉතින් අපිට ඒ හන්දා නෑ බෑ කියලා දෙයක්, අපේ සමාජිකයන්ට නෑ බෑ කියලා දෙයක්, අපේ ගෙදර ආර්ථිකයේ නෑ කියලා දෙයක් නෑ. මට හැමදේම මට පිනක් දහමක් කරගන්නත් මට බය නැතුව මං ඉදිරියපත් වෙනවා. මගේ මායට ජීව දාන දෙන්න මට හයියක් දැන් තියෙනවා. මට හයියක් තියෙන නිසා මේ හැම දෙයකම අපේ සභාපතිතුමියට අපි ණය ගැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතුමියගේ හයිය තමයි අපේ මුළු සමිතියම එතුමිය ගෙනත් දෙන ඒ හයියෙන් තමයි අපි එයා මේ දේ කරන්න මෙහෙම ගියොත් මේ සමිතිය ගොඩ යන එහෙම හැමදේම කියන නිසා අද අපි යම් කිසි තැනක ඉන්නවා කියලා හරි සතුටින් මම මේ කියන්නේ. මට ඒත් එක්ක මගේ දරුවෝ සම්පතක් මං කවදා හරි මේ සමිතියෙන් කියන්නේ මගේ ජීවිතුන් අතර නැති වුණත් මං දරුවෝකට යමක් හදලා නැති වුණා කියන එකේ දරුවෝ කාගේ හරි කටකින් කියවේ ඒ පිනවත් මට ඇති කියලා මං හිතමින් පුල්කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය ගත්තාම අපි මුල් කාලේ තනියම තමයි හැමදේම කරගත්තේ. අපිට නායකයෝ හිටියේ නෑ, දැනුම තිබුණේ නෑ. අපිට හැකි පමණින් තමයි කරගත්තේ. මේ කාල සීමාව තුළදී අවුරුදු 5ක් වාගේ කෙටි කාලයක් වුණත් අපේ අධ්‍යක්ෂකතුමා අපිත් එක්ක එකතු වෙච්ච මේ පුංචි කාලේ එතුමා මහා සම්පතක්. එතුමා කියන්නේ දැනුම් සම්භාරයක් තියෙන වටිනා තරුවක්. අපේ උතුරු මැද පළාතට පෑයු පුන්සඳ කියලා මම දකින්නේ. එතුමාගේ දැනුම අපි ලොකු ගමනකට මේ අඩිය තිබ්බා. අපි එතුමාගේ දැනුම තුල එතුමා අපිට ලොකු ශක්තියින් ගොඩක් දුන්නා. එතුමාගේ හැම වචනයකම මම වෙනස් කළා. මට හොඳ නායකත්වයක්, හොඳ පසුබිමක්, හොඳ අරමුණු ඇති වුණා. ඒ තුල මේ සංවිධානයේ විශාල වශයෙන් වෙනසකට ලක් කරන්න අපේ අධ්‍යක්ෂකතුමා පුරෝගාමීව කටයුතු කළා. ඒ ගැන මං කෘතවේදීව කලගුණ සලකන පුජ්‍යලෙක් හැටියට මම කෘතවේදීව එතුමා ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපිට ගමට ග්‍රාම සංවර්ධන නිලධාරීන් හිටියා රෝහණ මහත්තයා, බස්නායක මහත්තයා, ඒ වගේම උල්පතගේ මිස්සු මේ අයගෙත් දැනුම අපේ මේ ගමනට උදව් වුණා. ඒ තුල ඒ කවුරු කොහොම කිව්වත් අපි හරියට හිටියොත් තමයි අපේ ගමන යන්නේ. ඒ ශක්තියින් මගේ ශක්තියින් අවදි කළේ අපේ අධ්‍යක්ෂකතුමා. ඒ තුල මං හොඳ ගමනක් ගියා. ඒ නිසා අද පරංගියාවාඩියේ ගමට උපුල්විල ගමට ආඩම්බරයක් අපේ සංවිධානයේ මුළු ප්‍රදේශයටම වටිනාකමක් දෙන මේ අප්‍රේල් 14 වෙනිදා විශාල වශයෙන් අවුරුදු තැන්පතු දාන්න තරම්
අපි පොළඹවලා අපි යම් තැනකට ගෙනාවා නම් ඒ සියලු ගෞරවයන් අපේ අධ්‍යක්ෂකතුමාට හිමි විය යුතුයි කියලා මම කියනවා. ශ්‍රී ලංකාවේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයට අලුතින් හඳුන්වා දෙන පංචවිධ පරිවර්තනය පිළිබඳ සංකල්පය කුඩා කණ්ඩායම් සඳහා අතිවිශිෂ්ට සංකල්පයක් ලෙස උතුරුමැද පළාතේ ග්‍රාම සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ අප විශ්වාස කරනවා. ඒ අනුව මෙම සංකල්පය ඉදිරියේදී ලංකාවේ ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය තුළ කුඩා කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය මෙම වැඩසටහන හරහා ලැබෙන දැනුමින් සියලු දෙනාට ලැබේවායි අප ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.